අපි තාජ් සමුද්‍ර හොටෙල් එකට ආවා පොඩි බඩගින්නක් ඇවිල්ලා කේක් කන්න තමයි ආවේ. अरे केक मुझे बहुत खाना पसंद है ये එයා කේක් කන්න හරි ආසයි ලංකාවේ කේක්. එයා මෙහෙ කේක් කන්න එච්චර කැමති නැහැ. जो श्रीलंका का केक है ना मुझे इतना हरियम आसाई मम्मा मतलब रसाई होता है ना जो रसाई ඔව් අපේ රටේ කේක් ඇත්තටම රහයි. ඒක මේ ඉන්දියන් ඔය ලංකාවට ආපු අයත් මේ කිව්වා අපේ रटे केक එක හරි රහයි කියලා. क्रिकेट के लोग यहाँ पे आए थे इंडियन के जो मैच हुआ था ना जब श्रीलंका में आए थे कैंडी ये वहाँ मैं देखा था एक बार यहाँ पे आए थे लोग. අපි ලංකාවේ ඉන්නකොට නිතරම වගේ තාජ් එකට එනවා. මොකද හේතුව ඒකනේ ඉන්දියන් කෑම රහට තියෙනවා. ඒකේ නවරත්න රෙස්ටුරන්ට් එකේ කෑම හරිම රහයි. ඉතින් හස්බන්ඩ් අනිවාර්යෙන්ම ලංකාවේ ඉන්නකොට එයා යන තැනක් තමයි මෙතන. हाँ ये होटल का नाम है नवरत्न. अगर आप आओगे ना ताज समुद्र होटल में तो एक बार ज़रूर आए. मतलब जो इंडियन लोग हैं और इंडिया का खाना मिस कर रहे हैं तो आइए और खाइए. ඔර තව දෙයක් කියන්න ඕනේ මේක අපි අරගත්තේ ගිය අවුරුද්දේ ගියපු අපි ලංකාවට ගිය නිසා ගිය අවුරුද්දේ තමයි මේක අපි ළඟ සේව් වෙලා තිබ්බ අද තමයි දැම්මේ. हाँ जी इसलिए हमें वॉइस ओवर करना पड़ रहा है अब. और ये देखिए नवरत्न होटल के अंदर මේ තියෙන නවරත්න හොටෙල් එක ඇතුළ. ताज समुद्र होटल के नवरत्न रेस्टोरेंट. तो ये हम बात कर रहे हैं कि हमें पूरी छोले भटूरे सब कुछ मिलेगा या नहीं ඉන්දියන් तो वो कहा පංජාබි කෑම හොයනවා ඇවිල්ලා ඒක ඇතුළට. हाँ पंजाबी खाना आपको पता ही आलू पराठा के बिना हम कहाँ से रह सकते हैं. ये ओल्ड लुक जैसे ताजमहल का मतलब वो ओल्ड एक वो ඇත්තටම होता है දැන් ना. අපි සාමාන්‍යයෙන් ලංකාවේ අනිත් තැන් වලට ගිහිල්ලා කාලා තියෙනවා ඉන්දියන් කෑම. මෙතනයි මට අනිත් තැන නම මතක නැහැ. ඒ මේ තැන් දෙක තමයි ඇත්තටම මේ රහටම තියෙන ඉන්දියන් කෑම. මට ඒකේ නම මතක නැහැ අනිත් එකේ. මේ අනිත් එක තමයි नवरत्न रेस्टोरेंट එක. यस और ये होटल के बाहर है थोड़ा आपको दृश्य दिखा दें हम. और अब हम केक खिला रहे हैं. हमारा केक रेडी है. वो बाहर भी निकाल दिया था बच्चे ने. ඔව් යාට කේක් කවනවා. ये දැන් මේ ताज के තියෙන්නේ बुफे ඔව් सिस्टम. මේ බුෆේ සිස්ටම් එක. ये ब्रेड අපි वगैरह आ गया. ඔතන තියෙනවා දවස් දෙකක මං හිතන්නේ ඒවා මේ එකක් තමයි තාත්තව එක්කගෙන ආවා. කියන්නේ හස්බන්ඩ්ගේ තාත්තව ලංකාවට ආවහම එක්කගෙන ආවා. हम्म, එයාත් අස් ඉන්දියන් කෑම කන්නනේ. ඒ වුණාට අපි මේ එක්කගෙන ආවේ මේ බුෆේ එක මට මතක හැටියට මේ ඔක්කොගෙම රටවල් වල කෑම තියෙන බුෆේ එකට තමයි මේ मुझे එක්කගෙන लगता है ආවේ තාජ්. 7800 जैसे लिया ඔව් था. ඒ දවස්වල එක්කෙනෙකුට 7800 වගේ ये වුණා. इंक्लूड नहीं है. रखो इंक्लूड नहीं. ආරක්කු ඉන්ක්ලූඩ් නෑලු අනිත් ඒවා ඉන්ක්ලූඩ්. මේ තියෙන එතන තිබ්බ කෑම. රහයි අතර මාර රහයි. यस बहुत ज़्यादा ही. पुडिंग, එතකොට केक. मुझे बाद में पता चला जब मैं खा के पूरा ඔව්. वो हो गया ना भर गया मेरा पेट तब पता चला खीर भी थी. ඔව් කීර් වී තිබ්බා. කීර් තිබ්බා. ඒ खीर කියන්නේ मामा आज है. ඒ කියන්නේ කීර් කියන්නේ ඉන්දියාවේ කෑමක්. ඒකත් තිබ්බා. මෙයා කාලා බඩ ෆුල් වුණාට और පස්සේ. कीरी राइस शुगर कीरी राइस को खीर कहते हैं. दूध वाली को ये रही खीर नहीं ये तो दही है ना. ආ, දහි. දහි කියන්නේ මී කිරි. ये මේ चॉकलेट තියෙන්නේ මේ මොනවද පුඩින් වර්ග. පුඩින් වර්ග තිබ්බා. සුප් තිබ්බා. खीर थी वो. माय गॉड नाउ आई मिस माय खीर. මේ ඔය සැලඩ්ස් වර්ග එතකොට සෝස් වර්ග එක එක රටවල් වල කෑම තිබ්බා. ඇතර මාරම රහයි. ये सूप वगैरह थे है ना. හ්ම්. तो दोस्तों मेन बात तो ये है जब हम श्रीलंका आएंगे जहाँ आप इंडिया आओगे तो एक साथ खाना खाएंगे. तो कौन कौन खाना पसंद है तो बताइए हमें कमेंट में. और आपको අපි दिखाते हैं. ලංකාවට ඊළඟ සැරේ આવොත් අපි කට්ටිය එකතු වෙලා යන් කන්න. हाँ जी. और हमें සමහර කෑම වලට කියන නමුත් දන්නේ නැහැ. දැන් තමයි අපි ඉගෙන ගන්නේ. ये अचार था अचार. අච්චාරු තිබ්බ එක එක රටවල් වල අච්චාරු එහෙම එහෙම තිබ්බා. ये अच्छा है ना जैसे राजे महाराजों के पास होता था सोना चांदी च्यवनप्राश. මට දැන් මතක් වෙන දැන් මට හිතෙනවානේ දැන් කන්න තිබ්බනම් ඒ කෑම ඒ කියන්නේ දැන් ගොඩ කාලයක්නේ දැන් ලංකා මෙහෙට ඇවිල්ලා. मम खैबा ये पैते रोटी नान और रोटी थी वो और को क्या था जीरा राइस था ना. हाँ, मैं जीरा वो राइस. दही के साथ खाया था. आपने क्या क्या खाया था. මම නම් ගොඩක් දුරට ලංකාවේ කෑම ටික තමයි කෑවේ. මම ආස ලංකාවේ කෑම කන්න. ඒවයි එතකොට පුඩින් සැලඩ්ස් ඒවා තමයි මම මේවා කරේ. आओ आगे पुत्ता दुआ ये यानवा सीला करनवा मम गया ये पैते.
आगे वाइफ कहेगा ओक्कम ओक्कम खाएगा। मैं हमेशा देखता हूँ कि छोटे से पेट में लोग ऐसे इतना बुफे कैसे खा सकते हैं। මෙන්න තියෙනවා ලංකාවේ කෑම්. මේකේ රතු බත් තිබ්බා. එතකොට නාඩු මට රයිස්. මතක මාළු තිබ්බා, ඇඹුල් තියල් දාලා තිබ්බා. එතකොට ගොඩක් දේවල් තිබ්බා. අනිත් ඒවා මට මතක නෑ. ඒතර මාරම රහයි. मैं इसमें से वो लिया था, कोत्तू भी था ना, कोत्तू। අනිත් එක තමයි පොඩි බබාලට charge කරේ නැහැ. हाँ, हम कितने लोग थे, 1 2 3। දැන් අපි සිනමන් ලේක් සයිඩ් එකටත් අපි බ්‍රෙක්ෆාස්ට් වලට ගිහිල්ලා තියෙනවා. එතකොට සමනේ ඔක්කොටම charge කරනවා. මේකේ පොඩි බබාලට charge කරේ නැහැ. गलदारी के करते हैं ना। ගලදාරි එකෙත් කරනවා. හැබැයි ගලදාරි එකෙත් කෑම නම් හරිම රහයි. ඒ කියන්නේ අනිත් රටවල ඉන්දියන් කෑම නම් රහ තාජ් තමයි.